ආරක්ෂිතව සිදු කරන ලබන බව උපකල්පනය කරන්නේ. සංග්‍රාමයේ කිමිදුම් කරුවන් 4 දෙනෙකු විසින් දිගුතුරු කිමිදුමක් සිදු කරමින් ගොඩබිමට ළඟා වන ආකාරය ඔබ හට නිරීක්ෂණය වත. මොවුන්ගේ කිමිදුම් ගමන් ආරම්භය සතුරු වෙරළ තීරයට නාවික සතුරුන් කිහිපයක් ඔබෙන් සතුරු නිරීක්ෂණ පරාසයෙන් ඔබට වූ සාගර කලාපයේ සිදු කරන ලබන අතර ඔවුන් මුහුදට අවතීර්ණ කිරීම නාවික මෝහ යාත්‍රා ගුවන් යානා හෝ පැරෂුට් ආධාරයෙන් සිදු කරනු ලබයි. මෙම රහස්‍ය ක්‍රියාන්විතය සඳහා කිමිදුම් කරුවන් විසින් සංවර්ධ පරිපථ හෙවත් ක්ලෝස් සර්කිට් යන කිමිදුම් උපකරණ භාවිතා කළ යුතු අතර එමගින් ජලය මතු පිටට වායු බහුල මතුවීමකින් තොරව ඉතා රහසිගතව ක්‍රියාන්විතය සිදු කළ හැකිය. නමුත් නිදර්ශන අවශ්‍යතාවය මත විවෘත පරිපථ හෙවත් ඕපන් සර්කිට් කිමිදුම් උපකරණ භාවිතා කරමින් මේ සිදු කරන බව ඔබ හට මතක් කර දීමට කැමැත්තෙමු. දැන් ඔබට නිදර්ශනය වන්නේ දිගුදුලක් සිට දියට කොම්පාස් ආධාරයෙන් නිවර්තන දිශාව තබා ගනිමින් මුහුදු වෙරළ ළඟා වුණු කිමිදුම් කරුවන්ය. මෙතෙන් සිට ඔවුන්ට පැවර ඇති කාර්යභාරය වනුයේ එම මුහුදු තීරය කුඩා යාත්‍රා ආරක්ෂිතව ගොඩ බැසිය හැකි ස්ථානයක් දැන ස්ථිර කර ගැනීම, ඒ අවට ප්‍රදේශයේ විමර්ශනය කිරීම හා නිරීක්ෂණය පවත්වා ගැනීමෙන් ප්‍රධාන ක්‍රියාන්විතය සඳහා ඉන්පසු පැමිණෙන කුඩා කණ්ඩායම ආරක්ෂිතව ගොඩ බිමට කාවැද්ද වීමට ආරක්ෂාව සැපයීමයි. මෙම ක්‍රියාපිළිවෙත සඳහා පැය කිහිපයක් හෝ දින කිහිපයක් ගත වන අතර නිදර්ශනය සඳහා එය සැකෙවින් නිදර්ශනය කරන බව කරුණාවෙන් සැලකන්න. සම්භාවනීය මුත්තනිය. මේ ළඟට ඔබට නිදර්ශනය කරන්නේ මෙම ජලජ ක්‍රියාන්විතයේ දෙවන අධීරයයි. මෙහිදී සිදුවන්නේ පළමු අධීරයේ පැමිණි සංග්‍රාමයේ කිමිදුම් කරුවන් ඛණ්ඩය විසින් සුදුසු ආරක්ෂිත කුඩා යාත්‍රා ගොඩ බැසිය හැකි ස්ථානයක් නිරීක්ෂණය කර ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසුව ප්‍රධාන ක්‍රියාන්විතය සඳහා කුඩා යාත්‍රාවලින් පැමිණෙන 8 දෙනෙකු කණ්ඩායම ගොඩ බිමට කාවැදීමයි. මෙම කාවැදීම සඳහා පැමිණෙන විශේෂ ක්‍රියාන්විත බඩපිරිස සහ කුඩා සතුරු යාත්‍රා සතුරු නිරීක්ෂණ හැකියාවන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම සිදුවන පරාසයෙන් නාවික සතුරුන් කිහිපයක් දුරින් රාත්‍රී කාලයේදී පමණක් සිදු කරනු ලබන අතර එම බඩපිරිස සහ යාත්‍රා නාවික මව් යාත්‍රා ආධාරයෙන් හෙලිකොප්ටර් ආධාරයෙන් හෝ පැරෂුට් ආධාරයෙන් ජලයට අවතීර්ණ කිරීම සිදු කරනු ලබයි. සම්භාවනීය මුත්තනිය. ඔබ ඉදිරියේ ඇති පාවින ජැටියේ කුරුණ දෙසට ඔබගේ දැස් යොමු කරන්න. එම කුරුණේ සිට සංග්‍රාමයේ කිමිදුම් කරුවන් 8 දෙනෙකු කණ්ඩායම ජලයට පතිත වන ආකාරය ඔබට දැක බලාගත හැකිය. එම අවස්ථාව හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් ඔවුන් ජලයට පතිත කරන බව උපකල්පනය කරන්න. එය ඔබ ඉදිරියේ ඇති තිරය දෙස බැලීමෙන් ඉතාමත් සමීපව දැක බලාගත හැකිය.
ඔබගේ අවධානය ඉදිරි භූමිය වෙත යොමු කරන්න. එදෙස බැලීමෙන් මේ අවස්ථාවේ ඔබට නිරීක්ෂණය වනුයේ එම කුඩා කණ්ඩායම් විසින් වායු සම්පීඩනය කරන ලද වායු සිලින්ඩරයක් උපයෝගී කරගනිමින් තම යාත්‍රාව ජලය මතු පිසිත ඉතාමත් කෙටි කාලයක් තුළදී යථා තත්ත්වයට පත් කර ගන්නා ආකාරයයි. මෙම කාර්යය සඳහා විනාඩි 3ක් 5ක් අතර කාලයක් ගත විය හැකියි. මෙහිදී මෙම කුඩා කණ්ඩායම අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවය පවත්වාගෙන යාම ඉතාමත් වැදගත් වන අතර ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය හා ශාරීරික යෝග්‍යතාවය ඉතාමත් උසස් මට්ටමින් පවතිය යුතුයි. තවද යාත්‍රාව යථා තත්ත්වයට පත් කිරීමේ නිවැරදි තාක්ෂණික ක්‍රමවේදය ඉතාමත් උසස් මට්ටමින් ප්‍රගුණ කර තිබිය යුතුය. මෙය ඉතා අවදානම් සහිත අවස්ථාවක් වන අතර ගුවනින් හෝ පැරෂුට් මාර්ගයෙන් ජලයට අවතීර්ණ වූහොත් ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන්ම සපයා ගත යුතුයි. නාවික මව් යාත්‍රා ආධාරයෙන් ජලයට අවතීර්ණ වන්නේ නම් මෙම කාර්ය අවසන් වන තෙක් මව් යාත්‍රාවෙන් ආරක්ෂාව ලබා දිය යුතුයි. තවද මෙතැන් සිට සතුරාගේ නිරීක්ෂණ හැකියාවන් සහ ඔවුන් විසින් තම මුහුදු ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කරන ත්‍රීවරතාවය මත පිටත සවිකරන ලද ජල යන්ත්‍ර භාවිතා කිරීමෙන් හෝ හබල් ආධාරයෙන් මුහුදු වෙරළ ළඟා වීම සිදු කරනු ලැබේ. මේ අවස්ථාවේදී ඔබට නිරීක්ෂණය වනුයේ එසේ ළඟා වන කුඩා යාත්‍රාව සම්බන්ධ කර ගැනීමට සහ ආරක්ෂාව ලබා දීම සඳහා පෙර අධීරයේදී ගොඩබිමට අවතීර්ණ වූ සංග්‍රාමික කිවිඳුම්කරුවන් විසින් වෙරළ තීරය ආවරණය කරන ආකාරයයි. දැන් ඔබට නිරීක්ෂණය වනුයේ ක්‍රියාකාරී තත්ත්වයට පත් කරගත් කුඩා යාත්‍රාව පිටත ජල යන්ත්‍ර භාවිතයෙන් ඉතාමත් රහසිගතව මුහුදු වෙරළ ළඟා වන ආකාරයයි. මෙම අවස්ථාවද ඉතා අවදානම් සහිත අවස්ථාවක් වන අතර විස්මය, වේගය, ආරක්ෂාව තහවුරු කර ගැනීම ඉතාමත් තීරණාත්මක සාධකයක් වන අතර හැකි ඉක්මනින් තම යාත්‍රාව දරගෙන ගොඩබිමේ ආවරණ සහිත ආරක්ෂිත ස්ථානයකට ගමන් කළ යුතුයි.